එතකොට වැඩ කරන ජනතාව පවතින ආණ්ඩුව මොනවාද කරලා තියෙන්නේ? පවතින ආණ්ඩුව කරපු දේවල් සෑහීමකටපත් වෙනවද? එහෙම නැත්නම් වැඩ කරන ජනතාව මේ වෙනකොට මුහුණ දෙමින් තියෙන ප්‍රශ්න වලට උත්තර දෙන්න මේ ආණ්ඩුව සමත් වෙයිද? ඕක තමයි එතකොට වැඩ කරන ජනතාව ජාතික මැතිවරණයකදී මැතිවරණ තමන්ගේ ඡන්දය ප්‍රකාශ කිරීමේදී බලාපොරොත්තු වෙන්නේ. ඒත් අපි කියන්නේ දැන් මේ ආණ්ඩුව දැන් ලෙස්ඩේන් සහෝදරයා මේක ටිකක් යම් තනුක කරලා කිව්වා. හරි වෘත්ති සමිති නායකයෙක් ලෙස දෙපැත්තෙම අඩුපාඩු තියෙනවා. මහින්ද රාජපක්ෂ මහත්මයා හොඳයි කියන වගේ. මම ලෙස්ඩේන් සහෝදරෙන් ඊගාවටදී උට උත්තරයක් ගන්නත් පුළුවන්. මෙතුමත් පෞද්ගලීකරණයන් කරා. හෝටල් සංස්ථාව විකුණේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ පාලන කාලය යටතේ. පළවෙනියට ඇවිල්ලා ගැහුවේ ඒකට. හෝටල් සංස්ථාව විකුණේ එතන. ඒවා දුන්න ගණන් කිව්වොත් එහෙම නුවර ස්විස් ක්වීන්ස් හෝටල් දෙක අර අපි කතාවක් තියෙනවානේ සපත්තු දෙක ගන්න මිනිහට මේස් දෙකක් නිකන් දෙනවා කියලා. මේස් දෙක ගත්ත මිනිහට සපත්තු දෙකක් නිකන් හම්බුණා වගේ. හෝටල් සංස්ථාව විකුණද්දී හෝටල් සංස්ථාව විකුණනකොට හෝටල් සංස්ථාවට අයිති වෙලා තිබිච්ච හෝටල් කෝපරේෂන් එක ස්විස් සහ ක්වීන්ස් කියන හෝටල් දෙක නිකන් හම්බුනේ. මේ පටන් ගත්ත මහින්ද රාජපක්ෂ මහත්මයා. එතකොට ඒ විතරක් නෙවෙයි දැන් මෙතුමාලා පෞද්ගලික අපි ජනතා පක්ෂයක් ලෙසත් උසම් ව්‍යාපාරයට සහ මේවට විරුද්ධව බැස්සා. ඇමතිකම් වලින් එළියට බැස තෙල් සංස්ථා විකුණන හදපු වෙලාවයි තමයි. ආණ්ඩුවක් හදලා ඒ ආණ්ඩුව ඇමතිකම් දාද්දි ඒකට විරුද්ධව වැඩ කරන්න එක පිළියෙට බහලා මේ රටේ වැඩ කරන ජනතාවගේ අයිතීන් වෙනුවෙන් මැදිහත් වුණා. ඒත් අදත් අපි කියන්නේ අද වැඩ කරන ජනතාවට මොකද වෙලා තියෙන්නේ? මම කලින් කිව්වා. පෞද්ගලිකංශයේ සේවකයා බරපතල අවමානයකට ලක් කරා ජනාධිපති රමේ ආයවැයත් එක්ක. රුපියල් 500ක් ඉල්ලන්නේ නැතුව හිටියනම් ඊට වඩා හොඳයි. මොකද අපි ඒක වෘත්තීය සමිතිය ලෙස අරගල කරලා වෘත්තීය සමිතිය තියෙන තැන්වල සටන් කරලා වැඩි කරගන්නවා. පෞද්ගලිකංශ සේවකයාට රුපියල් 10000ක අවම වැටුපක් කියලා තීරණය කරනවා. රජයේ සේවකයාට අවම වැටුප 25000යි. මොකද තියෙන සාධාරණයි? රටේ නායකයා. රටේ නායකයා. නෑ බොරු අහගෙන ඉන්නේ නෑනේ. ඕක තමයි ප්‍රජාතන්ත්‍රවාදය විතර නෙමෙයි. අර අශෝක කියපු විනයක් නැතිකමේ ප්‍රශ්නේ මේ තියෙන්නේ. ඕකම තමයි ආණ්ඩුවේ තියෙන්නේ. දැන් අවම පඩිය බේසික් එක 5000යි. ජීවනාංක දීමනාව 10000යි. 25000යි. ගණන් දන්නේ නැති කර මට කරන්න දෙයක් නෑ. 25000 අනිවාර්යෙන් ලැබිය යුතුයි. පෞද්ගලිකාංශ වැඩි කරන්නේ දැන් අහගෙන 2005 අංක 30යි සමිති සහකාර දැන් අහගෙන ඉන්නකො දැන් අහගෙන වහන්න වෙන්නේ නැහැ 2005 අංක 30යි අයවැයසහන දීමනා පනත දකලා තියෙනවද 2005 අංක 30යි අයවැයසහන දීමනා පනත දකලා තියෙනවද පනත දකලා තියෙනවද නෑ යන්න සද්දයට පෞද්ගලිකාංශේ වැඩි කරන්න 2005 ආණ්ඩුවක් හදලා වෘත්තීය සමිතිය ගැන මෙතුමා කතා කරනවා මම මෙච්චරලා කතා නොකර හිටියා වෘත්තීය සමිතිය තියෙන තැනක් කියන්නේ වෘත්තීය සමිතිය තියෙන තැනක් නැහැ වෘත්තීය සමිතිය සංස්ථාවක දැන් අහගෙන ඉන්න ඒ නිසා 2005 අංක 30 අයවැයසහන දීමනා පනත ගෙනල්ලා පෞද්ගලිකංශ සේවකයන්ට පඩි වැඩි කරන්න පනතක් රටට ආදර්ශයක් දුන්නේ නැද්ද ඒ ජනතා විමුක්ති සන්ධාන ආණ්ඩුව හදලා 2005 රටට ඕනම් පුළුවන් ඒ හාම්පුතාට සහන දීලා පෞද්ගලික වැටුප් වැඩි කිරීම සඳහා මැදිහත් වෙන්න ඕනේ. රටේ ආර්ථිකය වර්ධනය වෙලා තියෙන්නේ, සංවර්ධනය වෙලා තියෙන්නේ. ඒ සංවර්ධනයේ ප්‍රතිලාභ පෞද්ගලිකංශයට ගලන්න ඕනේ. ඒක ගලන්න නම් පෞද්ගලිකංශයට අඩු පොලියට සහන වලට ණය දීලා ආයෝජන වලට උදව් කරලා පෞද්ගලිකංශයක වැටුප් වැඩි කරන්න එහෙම නැත්නම් කොහොමද ජීවත් වෙන්නේ? රජයේ සේවකයා ජීවත් වෙන විදිහට කොහොමද පෞද්ගලිකංශ සේවකයා ජීවත් වෙන්නේ? කඩේට ගිහිල්ලා බස් ගන්න ගියාට පස්සේ බස් එකේ ටිකට් එක ගන්න ගියාට පස්සේ සෙට් එකේ තෙල් ටික ගන්න ගියාට පස්සේ බයිසිකල් එක මිල ගන්නේ රුපියල් 10000ක් ගන්න මිනිහයි 25000ක් ගන්න මිනිහයි කියලා කොහොමද ජීවත් වෙන්නේ? ඒ නිසා ඒකට උත්තර හොයන්න තමයි ආණ්ඩුවක් ඕනේ. ඒකට උත්තර දෙන්න නම් ආණ්ඩුවක් හදාගන්න අන්න රජයේ සේවකයාට බලනවා. ගුරුවරයාගේ 2007 ඉඳන් වැටුප් විසඳුම් විසඳලා නැහැ. විදුලි සේවකයෝ 4800ක් ඉන්නවා ස්ථිර කරලා නැහැ. රාජ්‍යාංශ විතරක් ඉන්නවා 20000කට මෑන් පවර් සේවකයෝ. අනුන් වෙනුවෙන් වැඩ කරනවා මේ මිනිස්සු. ස්ථිර කරන්න වැඩ පිළිලක් නැහැ. අන්න ඒවා ස්ථිර කර ගැනීම සඳහා තමයි වැඩ කරන ජනතාව මැදිහත් වෙන්නේ. ඒ නිසා මේ ජනාධිපතිවරණය කියලා කියන්නේ අපේ රටේ වැඩ කරන ජනතාව ඉතිහාසය අලුතෙන් වෙනස් කිරීම සඳහා තීරණයක් ගන්න පෙළ ගැහෙන මැතිවරණයක් බවට අද වෙනකොට පත් වෙලා ඉවරයි. ඒ නිසා ජාතික සමිති මධ්‍යස්ථානයේදී අපි කියන්නේ මේ සට අපි මෙතනින් නවත්තන්නේ නැහැ. මේ ඉල්ලීම් දිනා ගැනීම සඳහා ඊළඟට එන පාර්ලිමේන්තු මැතිවරණයේදී ඒ සඳහා වැඩ කරන ජනතාව නියෝජිතයන් වැඩි පිරිසක් පාර්ලිමේන්තුවට එවන්න අපි කටයුතු කරන නිසා වැඩ කරන ජනතාව නියෝජිතයන් වැඩි පිරිසක් පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් කරන්න අපි කටයුතු කරන කියන කාරණේ අපි තහවුරු කරලා කියනවා.